ලංකා රසායන විද්‍යාලයේ මේ දවස්වල තියෙන රැකියා පුරප්පාඩු කිහිපයක් ගැන තමයි අද මේ වීඩියෝ එකකින් ඔයාලට කියන්නේ. පළවෙනි රැකියා පුරප්පාඩු වශයෙන් ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී තනතුරට බදවා ගැනීම ආරම්භ කළා තියෙනවා. බදවා ගැනීමේදී සුදුසුකම් හා පළපුරුදු වශයෙන් ICASL සීමා ඇකා පිළිබඳ සම්පූර්ණ සුදුසුකම් ඊට අමතරව මූල්‍ය හෝ ගිණුම් කරන ක්ෂේත්‍රයේ උපාධියක් ලබා තිබීම වඩාත් සුදුසුය. සහ සාමාන්‍ය ධාරිතාවයකින් අවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්දක් තිබීම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක හෝ පුද්ගලික අංශයේ සේවා කර්මාන්තයක අත්දැකීම් සහ පළපුරුදු ඇති අපේක්ෂකයින් වඩාත් සුදුසු වේ. ගිණුම් කරන පැකේජ් පිළිබඳ හොඳ දැනුමක් තිබීම වගේම QB පිළිබඳ ඇති දැනුමත් වඩාත් සුදුසු වේ. ඊට අමතරව IT පිළිබඳ හොඳ දැනුමක් සහ පරිගණක ගිණුම් කරන පරිසරයට නිරාවරණය වීම, ආයතනික බදු හැසිරවීම සහ මූල්‍ය ගිණුම් සහ අයවැය සකස් කිරීමට ඇති පළපුරුද්ද සහ විශිෂ්ට අධීක්ෂණ සංනිවේදන හා අන්තර්පුද්ගල කුසලතා සහ ඉහළ මට්ටමේ නිර්වද්‍යතාවයක් තිබීම, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ ලිඛිත හා වාචික සංනිවේදන කුසලතා තිබීම සලකා බලයි. වෙනත් නියමයන් ලෙස පත්වීම ස්ථීර සේවක සංඛ්‍යාවකට අයත් වන අතර වසර 3ක පරිවාස කාලයකට යටත් වන අතර එය ලංකා රසායන විද්‍යා ආයතනයේ කවුන්සිලයේ අභිමතය පරිදි දීර්ඝ කළ හැකිය. දෙවන රැකියා පුරප්පාඩු වශයෙන් විගණන සහකාර තනතුරට බදවා ගැනීම ආරම්භ කළ තියෙනවා. බදවා ගැනීමේ සුදුසුකම් හා පළපුරුදු වශයෙන් අභ්‍යන්තර විගණනය, බාහිර විගණනය හෝ මූල්‍යාශ්‍රිත භූමිකාවක අවම වශයෙන් වසරක පළපුරුද්දක් තියෙන්න ඕනේ. AAT, ඇකා, සීමා, CA අර්ධ වශයෙන් සුදුසුකම් ලබා තිබිය යුතු වීම. ක්වික් බුක් QB පිළිබඳ පළපුරුද්ද අමතර වාසියක් වනු ඇත. හොඳ පරිගණක සාක්ෂරතාවයක් විශේෂයෙන් MS Office පිළිබඳ ඇති දැනුමත් අත්‍යවශ්‍ය වේ. වෙනත් නියමයන් ලෙස වයස අවුරුදු 25ට වඩා අඩු විය යුතුය. පත්වීම වශයෙන් විගණන සහකාර ලෙස පත්වීම මුලින් වසරක කොන්ත්‍රාත් කාලයක් සඳහා වන අතර කාර්යසාධනය මත පදනම් වේ අලුත් කළ හැකිය. සාමාන්‍ය කොන්දේසි වශයෙන් සති අන්තයේ වැඩ කිරීම අත්‍යවශ්‍ය වන අතර ඒ වෙනුවට සතියේ දිනවල දවස් 2ක් නිවාඩු ලබා දෙනු ලැබේ. සේවකයා අර්ථසාධක අරමුදලේ සහ සේවක බාර අරමුදලේ සමාජිකයෙකු වන අතර අදාළ පනත් වලට අනුකූලව සේවා යෝජකයා සහ සේවකයා විසින් එම යෝජනා ක්‍රම සඳහා දායක මුදල් ගෙවනු ලැබේ. ඉහළම සුදුසුකම් සහ පළපුරුද්ද මත පදනම්ව කෙටි ලයිස්තුගත කරන ලද අයදුම්කරුවන් පමණක් සමුග පරීක්ෂණයන් සඳහා කැඳවනු ලබන අතර තෝරා ගැනීම සම්මුඛ පරීක්ෂණයේදී ඔවුන්ගේ කාර්යසාධනය මත පදනම් වේ. අවසාන දිනට පසුව ලැබෙන අයදුම්පත් සලකා බලනු නොලැබේ. අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉතින් මෙම රැකියා පුරප්පාඩුවට ඔබ උනන්දුවක් දක්වන්නේ නම් අයදුම් කිරීම සඳහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා යන්න. ඉතින් මේ වගේ තවත් රැකියා පුරප්පාඩු ගැන දැනගන්න find.lk jobs අපිත් එක්ක දැන්ම එකතු වන්න.